ඉතින් මගේ Minecraft survival series එකට ඉතින් ඉස්සෙල්ලා මම ගේමින් channel කියන Minecraft survival series එකේ අපේ දෙවෙනි වීඩියෝ එක පොඩක් ඉන්න මම මේක lag එක හදාගෙන ඉන්නම් මේකේ settings වල තියෙනවා render distance කියලා අපි ඉතින් මම ඒකේ settings වල තියෙන එක හදාගෙන ඉන්නම්. ඉතින් මගේ මේ second survival episode එක වලට මතකද අපි first survival episode දෙකම තනි කරම අපේ ගමන වෙන්නුනේ ගෙදරටම කියලා. ඉතින් අම්බු ඒක නම් පිස්සුවක් බං ඈ. ඉතින් අය මුකුත් නෑ. ඉතින් මේක රෙන්ඩර් ඩිස්ටන්ස් එක මම 5ට අඩු කරලා තියෙන්නේ. ඉතින් එච්චර පුළුවන් උපරිම account එක නෙවෙයි ගේම් එකේ අපි පොඩි දෙයක් වෙනස් කරගමු. මේක මට පොඩක් දන්නවනේ ඉතින් පොඩි lag ගතියක් තියෙනවා. ඒ දන්නේ මට වැරදි එකක් වුණා. ඉතින් lag ගතියක් තියෙනවා අපිට ගණන් ගන්න ඕනේ නෑ ඒක. මම හිතන්නේ ඒක දැන් හරියයි. ඔව්. ඉතින් අපේ second survival episode එකේ ඉතින් Minecraft එකේ අපි shader එකක් දාලා මේ play කරන first අවස්ථාව තමයි මේක. ඉතින් මේ shader එක පොඩ්ඩක් මට lag එක ගණන් ගන්න එපා ටික වෙලාවක් යද්දි මේක හරියයි. ඉතින් අපේ survival series එකේ ගේන second video එක තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ කියලා. එතන village ටිකකුත් ඉන්නවා. අඩෝ පොට ඇඩ තියෙනවා බං. මේ තියෙන අපේ shader එකකින් ගණන් ගන්න එපා. පොඩ්ඩක් lag වගේ තියෙන පොඩි ගතියක්. මමින්නකෝ. මම පොඩ්ඩක් ඒ lag ගතිය මේවා කරගෙන ඉන්නම්. පොඩ්ඩක් ඉන්නවලා. ඉතින් මේක මේ විදිහට load වෙනකන් අපිට ටික වෙලාවක් ඉමු ගණන් ගන්න එපා. මොකද මම දැන් shader එක off කරලා ආවේ. මොකද shader එකේ ඉඳන් අපි පොඩ්ඩක් lag ගතියක් තියෙනවා ගණන් ගන්න එපා. මම shader එක දාන්නේ අවශ්‍ය වෙලාවක විතර මම ඒක අවශ්‍ය වෙලාවට දාලා පෙන්නන්නම්. ඉතින් අපි දැන් යමු අපේ world එකට. අකින්ඩු හරි. දැන් අපිට ගිය හැකි loading. let's go. හරි. ඉතින් මං හිතන්නේ නෑ මම shader එක off කළා නෑ. අවුලක් නැහැ. හරි. මට දැන් තමයි ඒක තේරුනේ. අපි global resource වලින් මේක off කරේ නෑ. කමක් නැහැ දැන් ටිකක් lag අඩුයි වගේ මට දැනෙනවා. හරි. දැන් අපිට තියෙන first ready තමයි මෙතන මෙයාලගේ සම්කරන් මේ කන්නේ. අයියෝ ඕක කන එක නෙමෙයි බං. මොකද මට ගන්න ඕනේ සියල්ල. එළම හරි සුපිරියක් තමයි. අපි ඔක්කොම ටික ගත්තා මුම්මුකෑ මේ එක තමයි. ගන්න බලමු අපි. ෆිෂර් අනේ ඵලයන් බයි යන්නේ උච්චර මට. අම්මා කතා කරනවා ඉතින් මෙයාලාම කතා කරගෙන හිටු. ඔව් හේ බෙල්ස්. අපි කලින් එපිසෝඩ් එකේ කඩාගත්තෙත් නෑ. කඩාගමු. ඒ බෙල්ස් ටික කඩාගෙන ඔව් අපිට හේ බේස් ටිකක් කඩා ගන්න පුළුවන් වුණා. අම්මා අපේ පරම යාළුවෙක් ඉන්නව නේද මෙතන අපිට අයන් ගන්න පුළුවන් යාළුවෙක්. සීරියස්ලි අඩෝ මට ඒක ගාණක් ගියේ නෑ කියපන්කෝ. දෙන්න බෙඩ්. කියලා වුණා කියපන්කෝ. එළම
සුපිරියක් තමයි. ඊට පස්සේ අපි මේකට අපේ මල්ලි රාජ දූරයි. හරියට මට උන් ඕනේ නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ එපිසෝඩ් එක විතරයි මම මේ ෂේඩර් එක දාලා වැඩේ කරන්නේ. ඔයාලට මේ ෂේඩර් එකේ නම කියනවා නම් ඔයාලගේ තියෙන ඩිවයිස් එකේ ආකාරයට මේ ෂේඩර් එක කියනවා නම් මේ ෂේඩර් එකේ නම තමයි මොකක්ද කියලා ඔයාලා හිතන්නේ. මේ ෂේඩර් එකේ නම තමයි Irish ෂේඩර් කියන ෂේඩර්. මේක තමයි 1.20.0 කියන version එකට දැනට ඒ කියන්නේ ගැළපිලම තියෙන ෂේඩර් එක. ඒ කියන්නේ මේක විතරයි. දැනට මේකට ගැළපිලම තියෙන ෂේඩර් එක. ඉතින් මම මේක ඕෆ් කරගන්නවා. මට මේක විශාල කරදරයක් වෙලා තියෙන්නේ. ඉතින් මම මේක ඕෆ් කරගන්නම්. ග්ලෝබල් රිසෝස් ගියා. ඔව් මෙතනින් ඕෆ් කරන්න ඕනේ. එතකොට හරි. ඔයාලට මෙතනින් පේන දේ Irish ෂේඩර් කියලා ඔයාලට තියෙනවා එතනම ගහලා. ඒ කියන්නේ මේකට සපෝට්ස් කරන මන්ත සපෝට්ස් කරන හොඳම ඒ කියන්නේ මේකට ක්‍රියා කරන හොඳම ෂේඩර් එක තමයි Irish ෂේඩර් කියන්නේ. ඉතින් versions වලට හොඳ ඔයාලා ගාව තියෙන ඒ කියන්නේ ඔයාලා ගාව තියෙන මොබයිල් එකේ හෝ එහෙම නැත්නම් මොකක් හරි එක normal pocket edition ගහන්න පුළුවන් device එක ඔයාලා ගාව තියෙන එකකින් ඔයාලට තියෙන හොඳම එක තමයි Irish ෂේඩර් කියන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් ඒක දාගන්න ඕනේ Irish ෂේඩර් කියන එක. මම ඔයාලට ඒකේ link එක පල්ලෙහාට දාලා තියන්නම්. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට වර්ල්ඩ් එකට. ඉතින් එක මම ඔයාලට පල්ලෙහා දාලා තියන්නම්. අපි හේබල්ස් එකතු කරගත්තා. පොඩක් කැත වෙයි ගණන් ගන්න එපා. අපි සර්වයිවල් සීරීස් එකක් කරනකොට මම කැමති නැහැ ෂේඩර් එකක් දාලා ගහන්න. මොකද ඒ තරම් එක ලැග් බලමු. The love it or hate it. අපි ඒකට කැමති වෙන්නත් පුළුවන්. ඒකට වෛර කරන්නත් පුළුවන්. ඩයෝරයිට්. ඇයි? ඩයෝරයිට් කියන්නේ රැන්ඩම්ලි ස්පෝන් වල බ්ලොක් එකක් නෙවෙයි. ඔය ප්‍රශ්න දාලා නැහැ අපිට. අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න නම් ලෝකෙ නැති ප්‍රශ්න තියෙනවා මල්ලි අපිට හරි ඒව කමන්නේ. ඉතින් build intervene කන ගන්න ප්ලේ එයා ප්ලේ මුඩ් දාලා තියෙන්නේ කට්ටිය කෝල් ගන්න හින්දා. ඉතින් මගේ මේ වීඩියෝ එක බලන ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක තව කෙනෙක්ට ෂෙයා කරන්න බලන්න. ඉතින් මට subscribe තාව තියෙන 20 ගාණක්. ඉතින් ඔයාලා මට support කරනොත් එහෙම මට subscribe ගන්නට වැඩේ ගියොත් එහෙම මම ඔයාලට අනිවාර්යයෙන්ම සුපිරි gift එකක් විතර සුපිරි වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එක හිතා ගන්න බැරි වීඩියෝ එකක් වෙයි. ඒක ගොඩක් මම ටික කාලයක් බලනවා. ඉතින් ඔයාලා මට subscribe කරනවද නැද්ද කියලා ඉතින් අපි බලමු. එහෙනම් අපි යමු වර්ල්ඩ් එකට. දැන් පොඩක් කැත වෙයි ගණන් ගන්න එපා. ඒ වුණාට කලින් අපි අර ගියපු හොයාගෙන ආපු සීන් එකේදී මතකනේ කෝඩ්නේට්ස් කොට ගහලා තිබ්බ. දැන් ලැග් නැතුව මට ගෙහුවා ඒකේ. බෑක් තියලා නේ බා. ඇඳ කුට්ටියනවා දොයි එකම මගේ ස්කින් එක අන්න මගේ ස්කින් එක ඔයාලට මට කියන්න බැරිද? මගේ ස්කින් එකත් මම වෙනස් කරගත්තා. ඒක මම ඔයාලට මෙහෙම පෙන්නන්නම්. මෙන්න මගේ ස්කින් එක. ගණන් ගන්න පොඩක් ස්කින් එකත් වෙනස් කරන්න තියෙන්නේ. කේප් එකක් එහෙම දාලා මේකට එන්න කේප් එක. මම හිතන්නේ අපිට තාම මේ කවුද මේ කෙනෙක් හම්බුන්නේ නැහැ නේ. කවුද ඒකට කියන්නේ? යාගේ නම මොකද්ද? අර යකඩ දලන මිනිස්සයා. පුරවැසියා. අඩෝ මේ ගෙදර මම එක්ස්ප්ලෝර් කරේ නෑ මට මතක විදිහට. මේ ඉන්නේ උනේද? බලන් පොඩක් ට්‍රේඩ් පාරක් දාලා. ඔව්. එයා තමයි. අර පැත්තේ ගෙවල් ටිකක් තියෙන අපි ගෙවල් ටිකත් එක්ස්ප්ලෝර් කරලා බලමු. ඔව්. ගොඩක් කමන්නේ. book wow what the nice slice මට book තියෙනවා. යකෝ වැස්ස ඔයාලට මේ වැස්ස සද්ද එනවා නම් පොඩ්ඩක් ඉන්න මම හදන්න නම් වැස්ස සද්ද එනවා කියලා මේක දින ඔඩියෝස් කියන ඔප්ෂන් එකේ
පොඩක් ඉදෝ. දොර අරින්න එපා. පිස්සෙක් වගේ දොර අරින්න එපා. ඔක්කොම 100 වැඩි කරන්න තියෙන බා. hostile creatures. දැන් ඔයාලට මං කියන දේ ඇහෙනවද ටිකක්? වෙද? දැන් ඔයාලට මං කියන දේ අනිවාර්යෙන් ඇහෙන ඇති. මං ඒව අඩු කරපු හින්දා. යකෝ ශාල කරදරයක් බං උඹලා නම්. එනවා. ආව්. දැන් නම් ඔයාලට මං කියන දේ ඒ කියන්නේ මේකේ තියෙන සීන් එක අයියෝ හරි. කෙලියනේ තාප්පෙටම. මම මේ ගියක් ඇතුළට රින්ග ගන්නම් කොහොම හරි. ගියක් ඇතුළට රින්ග ගත්තා. මම දැන් මොකද්ද කරන්න හිටියේ? මගේ සද්දේ මං ගොඩක් අඩු කරපු එකත් මට වැරදි කියලා හිතුණා. මොකද එච්චර අඩු කරොත් එහෙම කියන මගුලක්වත් ඇහෙන්නේ නැහැ. ඕඩි. ප්ලේ කට්ටිය වැඩි කරන්න ඕනේ. ඔය තියෙන්නේ ගාන. ක්‍රාෆ්ටින් ටේබල් එක හදාමු. ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න ඕනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරගන්න ඕනේ. දෙකක් තියෙනවා අපරාධ එකක් ඇදී. කමක් නැහැ. ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා ෂිට්. ෂීල්ඩ් එකක් හදන්න මදි බා. අනේ තෝමාව කෑවා පල්ලෝ. බල්ල කීප් ඉන්නට දාලා දීම. එල සුපිරි ගයක් ගාවින් ඉතින් අපි හොයාගත්ත ටික මුලින්ම අපි හදාගන්න ඕනේ මේවට ප්ලෑන්ක්ස් ඇති. ඊට පස්සේ ෂීල්ඩ් ෂීල්ඩ් එකක් අපිට හදාගන්න පුළුවන් වුණා. ඔන්න කොබ ෂීල්ඩ් එක වැටිලා ඇච්චර ලොකුවට පේන්නේ නැහැ. ෆෝව වැඩි කරලා තියෙන නිසා ඉන්නට දාගමු. කිසි බයක් සැකක් නැතුව දැන් මට පාරේ බහැලා යන්න පුළුවන් ආකාරයේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. තියන් ඉලක්කෙට තියාගන්න ගල් මූසලයෝ. උඹත් පාඩු හිටපිය. හරිනේ. මට දෙයක් අමතක වුණා. අපි තව දෙයක් හදාගන්න ඕනේ මෙහි. ශනික යමු. දොර වහගමු. මේක ප්ලේස් කරගමු. ස්ටික් හරි ස්ටික් හදාගන්න පුළුවන්. වෙලාවට මංගා බඩු දෙනවා. ඉස්සෙල්ලා තිබ්බෙත් නෑ නේද? සෝඩ් එක ඕනේ. හරි සෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ මරු කියන එක තමයි. නෑ ඔක කොහොමද තියෙන්නේ? මොකද මට ස්ටිං ටිකක් හොයාගන්න ඕනේ මේව හදාගන්න. මොකක්ද ඒර කියන්නේ? මේ ඉන්නේ බඩු.
ලෝකේ බුරු හීන මට අත වන. හරි හම්බුණා. එළම දුවමු ඉන්න දුවමු ගොඩක් දුව අම්බෝ දෙන්නම් බේරුණා මේක නම් හරියන වැඩක් නෙමෙයි ගයිස්. හරි ඌව මරුවා. හරි අය කවුද ඉන්නේ? අයියෝ තව එකෙක් ඉන්නවා. යන්න එතකොට ඌත් ඉවරයි. තව අපිට කවුද ඉන්නේ? දෙන්න මට ගෙදරින් එළියට බහින්න වෙන. අපේ අම්මේ දෙයියනේ. අපේ අම්බෝ. අපේ අම්මේ අය නම් බෑ. අම්බෝ. අඩෝ එමරල්ඩ්. තියෙනවා පාන් තියෙනවා. පාන් 9යි. ඇපල් 6යි. පොපි මල් 3ක් තියෙනවා. අයියෝ ෆ්‍රෙන්ඩ්ස් බලහන්. යකෝ අපි ගේ හදන්න පොඩ්ඩක් ලෑස්ති වුණා විතරයි කියලා වුණා ෆ්‍රෙන්ඩ්ස්. අද නම් මාරම මුසල දවසක්. හරි කමක් නැහැ. මේ එපිසෝඩ් එක බැරුණත් ඊළඟ එපිසෝඩ් එකේ අපි ගේ හදන්න ගමු. ඕ හරි ස්පයිඩර් කෙනෙක් ඉන්නවා තාත්. එන්න ස්පයිඩර්. ඔයා මංගාවට එන්න ස්පයිඩර්. එන්න හරි ස්ටින් 2යි තව එකෙක් එනවා. එන්න කණ්ඩ කාලා එන්න. හරි මට ඒ ටිකක් හම්බුණා. දැන් තියෙන කෙලින්ම back to the video home. අම්බෝ ක්‍රීපර් ඉවරයි. මං හිතන්නේ නම් මං ඉවර නෑ. හරි අතෙන්ට ගිහේ. come on. හරි අම්මෝ අපිට දැන් පුළුවන් බෝව් එකක් හදාගන්න. පුළුවන්. හරි අපිට කණ්ඩ මොකුත් නෑ. කණ්ඩ අපි ගාව තිබ්බා. මට මතකයි කණ්ඩ අපි ගාව තිබ්බා. එළම කමු බලහංකෝ බබ්බිච්චි දේ. රෑ වෙලානේ බං. අයියෝ ඒක නෙමේ සීන් එක. හරි දැන් අපි ඉක්මනට අපි වැඩ ටික කරගමු. හරි ඔය මැරෙන්න සෙනික හරියට හරි සොම්බිලාට හරියට හරි එන්න ඔයාලා අපේ ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. සාදරයෙන් ආදරයෙන් ඉතින් ඔයාලා පිළිගන්නවා මගේ යාළුවනේ. අනේ මන්ද ඵලයන් බයි යන්න. හරි ඔය ගිනි ගන්නේ ලස්සනට. හරි ගොඩක් ඒව ලෙෆ්ට් එනවා. උන්ගේ බඩුත් තියෙන අපිට ගන්න පුළුවන්. ඔව් හරි රොටන් ෆ්ලෙෂ් නම් ඕනේ නැහැ. දැන් දින අපිට ගන් පවුඩර් එකතු කරන වැඩේ. අපේ ක්‍රීපර් අයියා අඩෝ ක්‍රීපර්ලා ඩිස්පෝන්ලානේ. ඒක ගොඩක් හොඳයි. මොකද දැන් අපිට තියෙන්නේ අපේ බඩු ටික එකතු කරන්න වැඩේට යන්න. ඔව් බඩු ටික එකතු කරාම අපි දැන් ගිහිල්ලා ෂෙනික යමන් බඩු ටික එකතු කරලා ආර තියෙන්නේ ගහක්. ඉතින් අපිට මුලින්ම ගස් අවශ්‍ය වෙනවා. ඒකට මුලින්ම අපිට හදාගන්න වෙන පොඩි දෙයක්. ඒ දේ හදාගන්න අපිට ක්‍රාෆ්ටින් ඉවරනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක දැන් අපිට ක්‍රාෆ්ටින් ටේබල් හැමතැනම හදාගන්න වෙනවා. ක්‍රාෆ්ටින් ටේබල් එක. අනේ මං ගත්තා ක්‍රාෆ්ටින් ටේබල් එක. අනේ මං තියලා. ෆිෂර්මන්ස් කී ගෙදර. අඩෝ සෑන්ඩ් බං. අඩෝ සෑන්ඩ් බං. අඩෝ ඒක අම්මෝ ඒක මගේ බඩවැලුත් එක්ක ඇමරිලා ගියා. සෑන් ගොඩ දැක්කාම
යකෝ නිකමට හිතාන් සෑන් මෙච්චර අම්බෝ ඒක අඩෝ ටර්ටල්ස් ලත් ඉන්නවා බා නේ ටර්ටල් ෂෙල් ගන්න කොහමද මරලාද මොනරි හම්බුණා මොනවද හම්බුනේ වැඩක් නැති 3 5 4 6 කෑලි ටිකක් හම්බුනේ මට අඩෝ සෑන්ඩ් බම් මෙතන තනි කරම සෑන්ඩ් වලින් වෙහිච්ච තනක් එල්ලම සුපිරියක් කීක ඉඳලා හරි නේද යන්න එන අපිට මෙතන තව එකෙක් ඉන්නවා හරි මුටත් ගහමු උගනුත් හම්බුනේ අපිට ඒවම තමයි හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එක මම ගොඩක් දුරට ගෙනියන්නේ නැහැ ඉතින් මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගන්න අද වීඩියෝ එක නම් එච්චර වැඩකුත් නැහැ ඒත් කමක් නැහැ අපිට පුළුවන් තරමේ අපි දේවල් ටිකක් කරගත්තා අපිට බඩු ටිකක් හම්බුණා ඉතින් අපි කඩා ගමු මේ විදිහට ගහක් කපා ගන්නත් ඕනේ ගහ කපලා මම මෙතන මොකද වෙනසක් කරාද නෑ නේ මං කිසි වෙනසක් එතන කරේ නෑ එතන ගියක් තිබේ වෙන මොකුත් නැහැ මෙතන පේන්න විලේජස් කුකුලෙක් ඉන්නවා එක පාරයි ඌරට මොනවා වෙයි දෙපාරක් දෙපාරක් වැදුනා ඌරට මේ එන්නේ ආනේ මෙයා අපිට දෙනවලු එමරල්ඩ් නිකක් කොහොමින්ද මෙතනම තියෙන අපිට මේවා මොනවද ක්ලේ ක්ලේ දෙනවා මෙයා අපිට ඉතින් නිකන් ක්ලේ දීලා ඒවට අපිට මේවා ගන්නලු හරි මං ගන්න ලෑස්ති මම දෙන්නම් ඔයාට ක්ලේ 10ක් ඔයා මට දෙන්න එමරල්ඩ් එකක් හරිද එතකොට ඔක්කොම ටික ඉවරයි ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතන ෆිෂර්මන් මොන යකෝ එහෙම මිනිස්සෙක් ගෙදරට ඉදි වහන්න එපා බා මොනවද මෙයා ස්ටින් 20කට එමරල්ඩ් එකයි ඒ කියන්නේ මෙතන දෙන ක්‍රාෆ්ටින් ටේබල් අපි ක්‍රාෆ්ට් කරගමු බඩු ටිකක් මෙතන දෙන ක්‍රාෆ්ටින් ටේබල් එක අපි ක්‍රාෆ්ට් කරගමු බඩු ටිකක් විඩ් ක්‍රාෆ්ට් කරගමු ෂෙනික ඇක්සයක් ක්‍රාෆ්ට් කරගන්න ඕනේ ඇස්සයක් අපි ඒව එළියට දැම්මේ නෑ හරි ඇක්සයක් ක්‍රාෆ්ට් කරගන්න ස්ටික් 5යි ස්ටික් 5ට ස්ටෝන් ඇක්සයක් ක්‍රාෆ්ට් කරගමු මම හිතන්නේ දැන් අතේද නෑ දැන් හරි අපි ගාව ඉඩ වැඩි වගේ ඒකට මෙයාලගේ වල දාන්නත් බෑ එහෙම කියලා මතක ඉන්න ගෙදරක දාමු මෙන්න මෙයාගේ ගෙදර අපිට නිකන් දුන්න කෙනාගේ ගෙදර බලෙන් දුන්න කෙනා ක්‍රාෆ්ටින් ටේබල් එක මතකද ඔව් යස් මම මිනිස්සේ ගෙදරට එදි දොර වහන්න එපා අනේ මෙතනින් හදාගෙන යන් කොටේ මද්දු බම්බරු හරි චෙස්ට් එකක් තියෙනවා ඒ චෙස්ට් එක මං හිතන්නේ ඇති වෙයි නෑ චෙස්ට් එක හැදුන්නේ නෑ චෙස්ට් එක හදා ගන්න ඕනේ කොහොම හරි චෙස්ට් එකක් තියෙනවා ඇති වෙයි කියලා හිතනවා දාන්න ඉඩ නෑ මං හිතන්නේ හරි යන්කෝ මයින් එන්න විලේජ් කරන්න දෙයක් නෑ වැදුනා ෂොට් එක දැන් මේ පැත්තකට වුණා චෙස්ට් එක දැම්මා දාලා අපිට අවශ්‍ය බඩු ටික මේක ඇස්සට දාගමු ෂෙනික ඔක්කොම ටික දාගමු ඔක්කොම ටික එමරල්ඩ් 3 නම් වටිනවා අපිට ඕනේම මේ තියෙන්නේ අපිට එපා තියෙන ඕනේක් තියෙනවා ඕනේ එපාකම් සියල්ල කෑම ඕනේ අරු මේ ෂෙල්ස් ඩ්‍රොප් කරේ නැහැ මට තියෙන ප්‍රශ්නේ ෂෙල්ස් ඩ්‍රොප් කරන්නේ කොහොමද කියලා මට කමෙන්ට් කරන්න මම කාරියටම එච්චර මට දන්නේ නැහැ මම දන්නේ නැහැ ෂෙල්ස් ඩ්‍රොප් කරන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න අනිවාර්යයෙන්ම ඔය ටික අතේ තියාගමු දැන් යමු මම හිතන්නේ හරි අපි ඔය ටික අර තියෙන ගස් ටික අපි ලෙෆ්ට් කරගෙන යමු ළඟ තියෙන ගස් ටික ලෙෆ්ට් කරගෙන ආවලා අපි ගාව තියෙන ගස් ටිකක් පැල කරමු යස්
ඉතින් අපිට හම්බුණ බඩු ටිකෙන් අපි පුළුවන් තරම් ගත්ත දේවල්. ඉතින් ඒ වලින් අපි බලමු අපේ ගේ හදලා පිටිසකර කරලා ඉවර කරගන්න පුළුවන් වේද කියලා. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩේ අපි අපේ එකම අභිවෘද්ධිය තමයි වැස්සක් ආවත් ගතා. එකම අභිවෘද්ධිය තමයි මොකද්ද? ගේ හදන වැඩේට බහින එක. අනිවාර්යයෙන් අපි ඒකට බහිමු වැඩේට. නැත්නම් අපිට කවදාවත් මේක හදන්න වෙන්නේ නැහැ. ඔව්. මෙතන මේ වැටෙනවා. ඔතනම අපිට හැම වෙලෙම ඉන්න බෑ. සාමාන්‍ය පොකට් එඩිෂන් වල තියෙන වාසියක් තමයි අපි මගේ රත්තරන් යාළුවනේ පොකට් එඩිෂන් වල දැන් අපි මෙහෙම ගහක් කැපුවොත් එහෙම ඒ ගහ තියෙනවනේ. ඒ ගහේ වැටෙන සැප්ලින්ග්ස් අනම්මනන් ටික වෙලාවක් තියෙන. දැන් සාමාන්‍ය Java එඩිෂන් එක නම් එහෙම ගොඩක් වෙලා තියෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. පොකට් එඩිෂන් වල නම් ඒ ගහ කපනවට වඩා හොඳ මේ ගස් වල වැටෙනේම අපි ගන්නවා. ඒ ගහ කපන්න බෑ. අපරාධයක්. අර ගස් වල දැන් වැටලා තියෙනේම අපිට ගන්න පුළුවන් මේ දැන් ගිහිල්ලා. ඒ කියන්නේ සාමාන්‍ය Java එඩිෂන් එක නම් ඒක කරන්න බෑ. කරන්න බැරි වැඩක් ඒක. ගොඩක් කරන්න අමාරුයි. අපි ගාව තියෙන සැප්ලින්ග්ස් දෙකක්. දන්න තරමින් දෙකක් තියෙනවා. එතන එකක් පැල කරමු. එතන එකක් පැල කරමු. මට උස ගහක් හදා ගන්න ඕනේ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක එච්චරයි. ඔහොම එකක් ප්ලේස් කරා, එතන එකක් ප්ලේස් කරා යට බ්ලොක් එක කඩන්න. එච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. උස ගහක් හදන්න ඕන නම් ඉන්නේ වැඩේ අනිවාර්යෙන් ඔයාලා කරන්න. සමහර පොකට් එඩිෂන් වල මම දන්න තරමින් අකෝ කවුද අකෝ පාංගිඩියකින් හරකෙට්ට ගහන්නේ. යන්න එපා ඉන්න බජු. ඔව් මම මේ කතාව මෙතට ඇයි බම් මේ සමන් දෙන්න මාගේ පින්වත් වෙසීරින්. ඔබට මා ලොකු දන්සලක් ලබා දීමටයි මේ සූදානම් වන්නේ. දන්සලක් කිව්වහම නම් ඉතින් මුකුත් නෑ. අර බලන් ඉන්න හැටි. අඩෝ වොන්ඩරින්ට වොන්ඩරින් යන්න එපා. කොහෙද බං? මොනවද ඔයා දෙන්නේ? එමරල්ඩ් එකට මොනවදෝ දෙනවලු, මේවා දෙනවලු, මේවා එපා. එකක්වත් ඕනේ නෑ මට. වැඩක් නැතිව තමයි දෙන්නේ. සියල්ලම වැඩක් නැති ඒවා. නමුත් අලේ මට වටිනවා. සහ මට හරක් ටික වටිනවා. ඒ නිසා මම හරක් ගන්න. මෙන්න අපි අර හදපු ට්‍රැප් එක. මගුල ට්‍රැප් එකක් ඒක නා. පූසා. අඩු උටත් ගැහුවනේ බං. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද හිතෙන්නේ ඉතින් දෙවනි වීඩියෝ එක ගැන? මට තාම මේක ගැන දැනුමක් නැහැ එච්චර. ඉතින් දෙවෙනි වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඉතින් අපි අපේ දෙවෙනි වීඩියෝ එකේ සුපිරි විලේජ් එකක් කියන්නේ සුපිරි කියන්නත් බෑ. විලේජ් එකක් වගත්ත කොහෙන් හරි. ඒ විලේජ් එක තමයි මේ තියෙන්නේ. මම එක්ස්ප්ලෝර් කරපු නැති ගේකට මේක මං හිතන්නේ තියෙන්න ඕනේ. නෑ ඒක එක්ස්ප්ලෝර් කරලා එල්ලම කිරි. මං හිතන්නේ ආපු ගාම එක්ස්ප්ලෝර් කරපු ගෙදර ඒක තමයි. මං හිතන්නේ මං ආහාරයට ගියා. ආහාරයට මම ගියා. චර ගානක් නෑ. නෑ මේ ගෙදරට මම ගියේ නෑ. මේ ගෙදර මම වටගාගා හිටියා වගේ මතකයි. මේ ගෙදර මොන හරි තියනවද? නෑ බං මේ ගෙදරටත් ගිහින්. කියන මම ඔක්කොම ගෙවල් වලට ගිහින් තියෙනවා. ඌරෙක් ඉන්නවා අපේ. මවුන්ට් කරමුද බලන්න. බෑනුත් සැඩල් ඕනේ ඉතින්. හරි යාළුනා හැබැයි. යාළු නම් වුණා. ඒනට මම එයිද දන්නේ නැහැ පස්සේ. නෑ එන්නේ නැති වෙන්නේ. මට අර දේ බලා ගන්න. මං හිතන්නේ කන්දක තියෙන ගහක් මගේ හිතේ. ඔව් කන්දක තියෙන ගහක් මේ තියෙන්නේ. මොනවා? හරි ගහ හරි. මට ඒක පිස්සු වගේ. ගොඩක් මේ આવුන්නේ නැහැ. ඔව් දැන් අපිට තියෙන්නේ මේ අපගේ රෑ කාලය. අවදි වෙන්නේ රෑ කාලයයි. එල්ලම කිරි. ඔව් විලේජ් ඔයාට නිදා ගන්න දෙන්න බෑ. මොකද මම තමයි මෙහි නායකයා. නැගිටහන් මට නිදා ගන්න ඕනි. සෝරි ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් කරන්න. ඉතින් ඊළඟ දවසේ අපේ පරම අභිවෘද්ධිය තමයි මොකක්ද ඒකට කියන්නේ? පරම අභිවෘද්ධිය තමයි මේවා ගන්න එක.
මොනවද ගන්න එකද පරම අභිවෘද්ධිය තමයි කරුන්ගේ බීජෙන් එක මේ පරම අභිවෘද්ධිය තමයි අපි අපේ ලොග්ස් ටික එකතු කරගන්න. ඉතින් මොකක්ද ඉතින් අද වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම දුස කමෙන්ට් කරන්න. ඉතින් subscribe කරන්න මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම යාළුවන්ට share කරන්න කමෙන්ට් කරන්න. ඉතින් මට අරකට කමෙන්ට් කරන්න කොහොමද turtle shells එකතු කරන්නේ කියලා. ටිකක් පුළුවන් වුණොත් යාළුවෝ ටික කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් අද අපි අපේ වීඩියෝ සම්ගන්නවා ගැම්මඩ ආතල් එකට. ඉතින් අද මං හිතන් ගියේ නම් මොනවද මේ ලොග්ස් ටික මේවා ගන්න මගේ shader එක lag වුණා හින්දා ඒක තරම් බැරි වුණා. කමක් නැහැ. එහෙනම් ඉතින් අද අපි වීඩියෝ එකෙන් සමු ගන්නවා ඉතින් මේ විදිහට. එහෙනම් ඉතින් අපි ගිහින් එන්න.